ආයුබෝවන්. අද අපි කතා කරන්න යන්නේ අපි හැමෝම අන්තර්ජාලය පාවිච්චි කරන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් කරන දෙයක් ගැන. හිතන්නකෝ අපේ වෙබ් බ්‍රවුසරය නිකන් ටූල් එකක් වෙනුවට අපේම පෞද්ගලික සහායකයෙක් වුණොත් කොහොම තියෙයිද? අන්න ඒ අනාගතය ගැන තමයි අද මේ කතාව. පොඩ්ඩක් හිතලා බලන්න දැනට තියෙන බ්‍රවුසර්ස් වලින් වෙන්නේ අපිව වෙබ් එකට අරන් යන එක විතරයි නේද? ඒවා නිකම්ම නිෂ්ක්‍රීයම වෙලා. අපි කියන දේ කරනවා. ඒ ඇරෙන වෙන දෙයක් නැහැ. ඒත් ඇත්තටම ඒව වෙන්න ඕනෙමද? මෙන්න මේකයි අලුත්ම අදහස. අපේ බ්‍රවුසරය අපේ සහායකයෙක් නැත්නම් හවුල්කරුවෙක් වගේ වැඩ කරනවා නම් අපි දැන ඉලක්කයක් තේරුම් අරගෙන ඒ වෙනුවෙන් වැඩ කරන බ්‍රවුසරයක්. අන්න ඒක තමයි මේ හන දෙකම හරය. හරි එහෙනම්. අපි බලමු මේ බ්‍රවුසිං තාක්ෂණය අලුත්ම රැල්ල අපේ අනාගතය වෙනස් කරන්න යන්නේ කොහොමද කියලා. ඉතින් මුලින්ම අපි හරියටම තේරුම් ගමු මේ ඒජන්ටික් AI බ්‍රවුසර් කියන්නේ මොකක්ද කියලා. සරලවම කිව්වොත් මේක කියන්නේ අපි දෙන අණක් ඒ විදිහටම කරන එකකට නෙවෙයි. මේක අපේ අරමුණ තේරුම් අරගෙන ඒ ඉලක්කය සම්පූර්ණ කරන්න ඕන කරන පියවර තනියම ගන්න පුළුවන් බුද්ධිමත් බ්‍රවුසරයක්. හොඳයි අපි පළවෙනි කාණ්ඩය තමයි automation powerhouses. නැත්නම් ස්වයංක්‍රීයකරණයේ දැවන්තියෝ. මේවා නිර්මාණය කරලම තියෙන්නේ සංකීර්ණ වැඩ තනියම කරලා අපේ වැඩ බර අඩු කරන්න. OpenAI ආයතනයත් මේ තරගයට එකතු වෙලා. මේ ChatGPT Atlas එක. මේක නිකම්ම බ්‍රවුසරයක් නෙමෙයි. මේක ඇත්තටම හිතන්න පුළුවන් එකක්. ඇත්තටම Atlas වල තියෙන විශේෂත්වය තමයි ඒකට පුරවන් මිනිස් සහායකයෙක් වගේ වැඩ කරන්න. වෙබ් පිටුවක් කියවලා තේරුම් ගන්න, දත්ත ගන්න, පියවර ගොඩක් තියෙන සංකීර්ණ වැඩක් උනත් තනියම කරලා ඉවර කරන්න මේකට පුරවන්. ඊළඟට අපි කතා කරමු සංවර්ධකයින්ව ඉලක්ක කරගත්තු ටූල් එකක් ගැන. Browser Base. මේකෙන් පුණුවන් Tamanටම ඕන කරන වෙබ් ස්වයංක්‍රීය කරන වැඩසටහන් හදාගන්න. Browser Base වල විශේෂම දේ තමයි Tamanට ඕන විදිහේ AI agents හදාගන්න පුළුවන් එක. වැදගත්ම දේ තමයි කෝඩ් ලියන්න පුරවන අයට වගේම කෝඩ් නොලියන අයටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. හරි, අපි දැන් ඊළඟ කාණ්ඩයට යමු. මේ බ්‍රවුසර් හරියට පරිවේෂණ සහායකයෙක් වගේ විශාල තොරතුරු ප්‍රමාණයක් එකතු කරලා විශ්ලේෂණය කරලා අපිට සාරාංශයක් දෙන එක තමයි මේවායේ ප්‍රධානම දේ. තොරතුරු ගොඩක් එක්ක වැඩ කරන ශිෂ්‍යයන්ට සහ විශ්ලේෂකයන්ට ජෙන්ස්පාක් කියන්නේ නියම සහායකයෙක්. ඕනෑම දෙයක හරිය ක්ෂණිකව තේරුම් ගන්න මේකෙන් ලොකු උදව්වක් ලැබෙනවා. ජෙන්ස්පාක් වල සුපිරිම දේ තමයි දිග ලිපි හරි පරිවේක්ෂණ පත්‍රිකා හරි අතින් කියවන්න ඕන නැතුව ඒකේ තියෙන ප්‍රධානම කරුණු සහ නිගමන ශානිකවම අපිට අරන් දෙන එක. මේකෙන් කොච්චරනම් වෙලාවක් ඉතුරු කරගන්න පුළුවන්ද? සම්පූර්ණ පිටු කියවන්නේ නැතුව ඉක්මන් උත්තර සහ ප්‍රධාන කරුණු විතරක් දරගන්න කැමති අයට කමෙන්ට් බ්‍රවුසරට ගොඩක්ම ප්‍රයෝජනවත්. ඇත්තටම කොමෙන්ට් සෙවුම් අත්දැකීම සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. වෙබ් පිටුලැස්තුවක් වෙනුවට අපිට ලැබෙන්නේ කෙලින්ම උත්තර සහ සාරාංශ. ඒ නිසා තොරතුරු හොයාගන්න යන කාලය ගොඩක්ම අඩුයි. දැන් අපි කතා කරමු ගොඩක්ම වැදගත් මාතෘකාවක් ගැන පෞද්ගලිකත්වය. සමහර අලුත් බ්‍රවුසර් අපේ දත්තවලට කිසිම හානියක් නොවන විදිහට AI පහසුකම් ලබා දෙනවා. මෙතනදී අපි බ්‍රවුසර් දෙකක් සංසන්දනය කරමු Sigma AI සහ Brave. Sigma AI එකේ අවධානය යොමු වෙන්නේ දත්ත පරිගණකයෙන් එළියට යවන්නේ නැතුව දේශීයවම AI වැඩ කරන්න. Brave browser එයා Leo කියලා තමන්ගේම AI සහායකයෙක් හරහා පෞද්ගලිකත්වයට මුල් තැන දෙනවා. මේ දෙකේම අරමුණ එක වුණත් යන පාරවල් දෙකක්. ඉතින් වෙළඳපොලේ දැනටමත් ඉන්න ලොකු සමාගම් මේ තරඟයට මුහුණ දෙන්නේ කොහොමද? ඔවුන් තමන්ගේ ජනප්‍රිය බ්‍රවුසර් වලටම ඒජන්ටික් AI විශේෂාංග එකතු කරමින් ඉන්නවා. දැන් බ්‍රවුසර් යුද්ධය AI අධිරට ඇවිත්. Google සමාගම Chrome එකට Gemini AI එකත් Microsoft සමාගම Edge එකට Copilot AI එකත් ඒකාබද්ධ කරලායි තියෙන්නේ. Google සමාගම ඉලක්ක කරන්නේ Chrome පාවිච්චි කරන බිලියන ගාණක් වෙන සාමාන්‍ය පිරිස. ඒගොල්ලෝ AI යෝජනා සහ සෙවුම් වැඩි දියුණු කරන එකට අවධානය දෙනවා. අනෙක් පැත්තෙන් Microsoft Edge Copilot හරහා ශිෂ්‍යයන් සහ වෘත්තිකයන්ගේ වැඩ පහසු කරන උත්සාහ කරනවා. අවසාන වශයෙන් මේ තීරණය නිකම්ම ටූල් එකක් තෝරගන්නවා වගේ නෙවෙයි. මේක වෙබ්බේ වැඩ කටයුතු වලට සහකරුවෙක් තෝරගන්නවා වගේ දෙයක්. ඉතින් Tamanට ඕන මොකද්ද? වැඩ ස්වයංක්‍රීය කරගන්නද, පරිශ්‍රණ ලේසි කරගන්නද, නැත්නම් පෞද්ගලිකත්වයද වැදගත්? සමහර විට දැනටමත් පාවිච්චි කරන බ්‍රවුසරේම AI පහසුකම් ගන්නද? Tamanට ගැළපෙන ප්‍රතිකඩ මොකද්ද කියලා හඳුනා ගන්න එකයි වැදගත්. බ්‍රවුසරේ කියන සංකල්පය දැන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙමින් තියෙන්නේ. ඒක අපේ ඩිජිටල් ජීවිතයේ හවුල්කරුවෙක් බවට පත් වෙමින් තියෙනවා. ඉතින් මේ අලුත් ගමනට ඔබ තෝරගන්නේ මොන වගේ සහකරුවෙක්ද? ඒ ගැන හිතන්න මේක තමයි හොඳම වෙලාව.